ෆයිනලි ඔන්න ඉතින් ඔයාලට දැන් පුළුවන් WhatsApp එකේ යූසර් නේම් එකක් හදාගන්න. ඒ කියන්නේ මේ යූසර් නේම් එකෙන් ඇත්තටම වෙන්නේ දැන් ඔයාලා යූස් කරනවනේ Telegram app එකේ යූසර් නේම් එක යූස් කරනවනේ. එතකොට ඔයාලට දැන් Telegram app එකේ දැන් මම මේ මැසේජින් app ගැන කියන්නේ දැන් නැත්තම් මේ TikTok Instagram මේ වගේ යූසර් නේම්ස් තියෙනවා. එතකොට ඒවා මැසේජින් app නෙමෙයි දැන් මැසේජින් app නෙමෙයි කියවට ඇත්තට මේ වගේ මැසේජ් කරන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි මේන්ලි මැසේජින් app විදිහට ගත්තම දැන් Telegram app එකේ ඔයාලා බලන්න පුළුවන් යූසර් නේම් එක. මේ යූසර් නේම් එක වෙන්නේ අපිට ගැන නම්බ එක නැතුව යසනයමකින් ඕන කෙනෙක් කටැක් කරගන්න එතකොට මේ සර්ච් කරගන්න පුළුවන් වෙන තොට මේකද අපි ප්‍රයිවසි ආරක්ෂ වෙනම් ගොද අපේ ෆෝන් නම්බ එක ඒ කාටවත් දෙන්න නෑන අපි කවුට කෙනෙක් මේ නම්බේ කිල්ල පහම අපිට දැන්කරන්න දී නම්බ එක දෙන්න දෙයක් නෑ කෙලින් අප යසනම කිවහම යට යසනම එක සච් කරලා අපි කඩක් කරගන්න පුළුවන් එතකොට මේ ඇත්තරම සෑහන්ඩ වටන ඔප්ෂණයක් තාම හැබැයි මේකෙදී අපිට නම්බ එක රිසව් කරගන්න මේ යසනම එක රිසව් කරගන්න විතර දීලා තියන්නේ මොකද මේ අපිට යුනික් යසනමයක් ඉක්මට ගන්න බැරිවෙන හින්දා දැන්ට ඒ ෆීජ විතර අපට දීලා තියන්නේ ඒත් ඉක්මන්ට මේක එනබලයි මේක සර්ච් කරන්න ඒ වගේ ලොග් වෙද්දී යස් කණ්ඩ වගේ දේවලට මේ අනිවාරෙන් මේ ඉස්රට ඉක්මන්ඩ එනේබල්වේ එතවට මම මේක මේ විඩිය කොහොමද සැටප් කරගන්න කියලා හරිටම කියලා දෙෙනවා හිද විඩිය ස්කිප් කරන්නද බලන්ඩ ඒවගේ අපේ චනලක සබස්ක්‍රප් කරලා වෙල්ලාගන්න ගෝල්දයානඉන්න ඊළඟට තවත් මේ වගේ සුපිරිම් වීඩියෝල්ට අප චැනලෙන් බලාම්ලුවන් එනම් අපි වීඩෙන් කතා කරම් කොහොඳ මේක හරියටම යුසනම පුට් කරගන්න කියලා මුලින්ට මෙතන බොට්ටම ක්ලික් කරලා සෙටින් සල්ටන්න සෙටින් සල්ටි කරවස වල්ට මේ කවන්් ඔප්ෂන් ගෙන මේකට කලික් කරන්න කලික් කරලා මෙතන යුසනේම් කියලා ඔප්ෂණ කල්තින් බලාම්බලම් මේක උඩ කලික් කරන්න මෙතනින් ඔයාලට තියෙන්නේ වලගේ යුසන මේ ඉන්ස්ට්‍රෑම් එක හෝ FB එක යුසනේම තුවාලට මෙතැට යස්කාන්න පුළුවන් අපි වටසප් එකට යුනික්කය කදාග මොද ඉන්ස්ට්‍රෑම් මේ ෆෙස්බුක්කල් තියෙන ගොඩක් අපි මේ යුනික් එකක් නෙමෙන ගැන්නේ අන්ඩස්කෝ හරි මොනහරි දාලා තියෙනනේ අපි මෙන්න මෙතන ක්‍රියේට් යුසර් නේම් කෙනෙකුට ක්ලික් කරමු මම මෙතන දාගන්නම් මගේ නේම් එක දැනට දාන්න බෑ මොකද ඒක මං දාලා තියෙන අනිත් account එකට අපි මේ අන්ඩර්ස්කෝර් එක දාලා දාගම් බලන්න දැක්කද ඒ යුසර් නේම් එකත් available නෑ මොකද මේ ඒ කියන්නේ දැන් මම කොහොම දැන් මේ විදිහට දාලා තියෙනවා එතකොට මේ ඒක හරි ඒනට දැන් කවුරු හරි අයාරකට මේකත් දාගෙන තියෙනවා ඔන්න ඕකයි ප්‍රශ්නේ හින්දා ඉක්මනට දැම්ම ඔයාලත් හදාගන්න තරමට හොඳයි දැන් මේක තියෙනවා මේක දාගන්න පුළුවන් එතකොට බලමු මේ නිකන් ශානුක කියලා ටයිප් කරලා ඒ යූසර් නේම් එකත් available නැහැ ඒක availableුත් නැහැ ඒ කියන්නේ මේ ඇත්තටම අරක තමයි සීන් එක මේ ඒ හින්දා ඉක්මනට ඔයාලගේ යූසර් නේම් එක දාගන්න මම මෙතන ශානක කියලා දාන්නම් බලන්න ඒකත් අරගෙන හරි අපි ඉදිරියට දාගමු හරි දාලා දැන් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේ සේව් කියන බටන් එකට ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ ඔයාලට වැටෙනවා මේ you reserved name එක වැටෙනවා මේ වගේ වැටෙනවා soon you can share your username instead of your phone number when connecting with someone's first number කියලා first time කියලා එතකොට මේ ඔයාලට ඊළඟට මේ ඉස්සරහට ඉක්මනට එනවා මේ අර මම මුලින්ම කිව්වා වගේ මේ යූසර් නේම් එකෙන් ඔයාව කාට හරි කන්ටැක්ට් කරගන්න. එතන මේ done කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මෙන්න මේ ඔප්ෂන් එක contact me by username කියලා. මේකෙන් වෙන්නේ මෙහෙමයි. මේකෙන් ඔයාලට පුළුවන් යූසර් නේම් එකෙන් ඕනම කෙනෙක්ට ඔයාව කන්ටැක්ට් කරගන්න තියෙනවා. එතකොට ඒ කියන්නේ ඔයාගේ දැන් මේක හිතන්න දැන් ඔයාලගේ FB එකේ හෝ Instagram එකේ තියෙනවා යූසර් නේම් එක කියන්නේ FB එක හෝ Instagram එක දැන් අපි දැන් මගේ FB කියන්නේ අපි FB වල දාන්නේ අපේ name එක real name දැන් FB එකේ යූසර් නේම් එක ගොඩක් දුරට සර්ච් කරන්නේ නැහනේ. එතකොට දැන් සාමාන්‍ය ටික මේ Instagram එකේ වගේ නම් යූසර් නේම් එක යනවා. මෙතකොට දැන් FB එකේ වගේ real name එකෙන් දැන් මම මෙතන රවින්දු ශානක කියලානේ දැම්මේ. එතකොට මේ ඒ name එක දැන් කවුරු හරි කෙනෙක් WhatsApp එකේ සර්ච් කරොත් يعني ඕන කෙනෙක් සර්ච් කරොත් එයාලට පෙන්නනවානේ. ඒක එතකොට ඒ හින්දා තමයි everyone කියලා දෙන්නේ. එතකොට ඒක වළක්වගන්න දැන් ඒක ගොඩක් මේ සමහර කියන්නේ සමහර අයට අවුලක් නැහැ. උනාට ඇත්තටම ඉතින් පර්සනලි යූස් කරන කෙනෙක්ට ඕක ඇත්තටම මේ බෑනේ. කියන්නේ එහෙම හැමෝම කන්ටැක්ට් කරගන්න ගත්තොත් ඒක එහෙන ප්‍රශ්නයක් වෙනවානේ. ඒ හින්දා මෙන්න මෙතන තියෙනවා people who know my key කියලා. මෙන්න මේක දුන්නාට පස්සේ මෙහෙමයි. ඔයාගේ මේ යූසර් නේම් එක මේ කෙනෙක්ට يعني යූසර් නේම් එකෙන් කෙනෙක් සර්ච් කරද්දි එයාට මෙන්න මේ කී එක ඉල්ලනවා.
මේ කී එක එයා ගාව තියෙනවා නම් විතරයි එයාට කන්ටැක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලා මෙහෙම ගන්න. ඔයාලා දැන් කාට හරි මේ දෙනවා නම් යූසර් නේම් එක, ඒ කියන්නේ නම්බර් එක දෙන්න නැතුව යූසර් නේම් එක දෙන්න හදනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ යූසර් නේම් එක කියලා මෙන්න මේ කී එක කියන්න. ඔයාලට මේ කී එක වෙනස් කරගන්න පුළුවන් මේ ජෙනරේට් ඩිෆරන්ට් කී කියලා දුන්නාම කී එක වෙනස් වෙනවා. ඒතකොට මෙන්න මේ කී එක වෙනස් කරගෙන ඔයාලට දෙන්න තියෙන්නේ මේ සේව් කී කියන එක දෙන්න තියෙනවා. අපිට මේ කී එක නිකන් ටයිප් කරලා නම් වෙනස් කරගන්න ඔප්ෂන් එකක් තාම නැහැ. මම මේක දැනට ඔහොම දෙනවා සේව් කී කියලා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. දැන් මේ ඔයාලා බලන්න බලන්න මේ යූසර් නේම් කී එක පල්ලෙහාම වැටලා තියෙනවා. ඒතකොට කන්ටැක්ට් කරගන්න ඔයාලා අනිවාර්යෙන් එයාගේ යූසර් නේම් එක ගහලා අනිවාර්යෙන් කී එකක් ගහලා තමයි කන්ටැක්ට් කරගන්න ඕනේ. මම හිතනවා ඇත්තට මේක හොඳ ඔප්ෂන් එකක් වෙනවා වෙයි ඉස්සරහට. ඒ කියන්නේ ටෙලිග්‍රෑම් යූස් කරන අය නම් දන්නවා මේක ගොඩක් ඇත්තට වටිනවා කියලා. ඒ කියන්නේ නම්බර් එක එහෙමත් හයිඩ් කරලා ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. එහෙනම් ඉස්සරහට අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම අප්ඩේට් එකක් අරන් ඉන්නම් ඉක්මනට මේක ගැන තව මොන හරි ලොකු අප්ඩේට් එකක් ආවොත්. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න.